අතුරුදහන් වූ සරසවි සිසුවිය සුදීක්ෂා මුහුදේ කිලීමිය ගොසින් පසුගිය දිනවල අන්තර්ජාලය කැළඹීමට ලක් කළ ඇමරිකාවේ පිට්සබර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි වයස අවුරුදු 20ක සුදීක්ෂා කොන්නකී නම් සිසුවිය ඩොමිනිකන් රිපබ්ලික්කේ පුන්ටා කානා වෙරළේ සවාරියකදී සිටියේදී විශාල රළ පහරකට හසු වී මුහුදේ කිලීමිය ගොස් ඇති බව ඇමරිකානු ABC පුවත්පත ඔස්සේ වාර්තා කර තිබේ. පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කරන්නේ මෙම දුක්ඛිත සිද්ධිය 2025 මාර්තු 5 වන දින සිදුව ඇති බවයි. ඉන්දීය සිසුවියක් වන සුදීක්ෂා කොන්නකී සහ ඇගේ මිතුරන් 5 දෙනෙකු කැරිබියන් මුහුදේ තීරයේ පිහිටි නිවාරු නිකේතන නගරයක් වන පුන්ටා කානා වෙරළේ ඇවිදිමින් සිටියේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි. වාර්තා අනුව සුදීක්ෂා කොන්නකී සහ ඇගේ මිතුරු කණ්ඩායමෙන් සිව් දෙනෙකු සවස් වරුවේ ඔවුන්ගේ හෝටලයට ආපසු පැමිණ ඇති අතර කොන්නකී සහ ඇගේ මිතුරියා වෙරළේ රැඳී සිට ඇත. ඉන්පසු මෙම දෙදෙනා මුහුදේ දියනාන්න ගොස් ඇති අතර එහිදී කොන්නකී දෙවන්ත රළ පහරකට හසු වී ගිලී මිය ගොස් ඇති බව සැක කෙරේ. ඩොමිනිකන් රිපබ්ලික් රජයේ මහජන අමාත්‍ය ABC පුවත්පත වෙත දන්වා ඇත්තේ ආරක්ෂක කැමරා පටිගත කිරීම වලින් කොන්නකී මාර්තු 6 වන දින පෙරවරු 4:15ට පමණ වෙරළේ සිටින අයුරු දක්වනු ලැබුණු බවත් එය ඇය ජීවතුන් අතර දකින අවසාන අවස්ථාව බවත්ය. කොන්නකී අතුරුදහන් වීමෙන් පසු පොලිසිය ඇගේ මිතුරන්ගේ ප්‍රශ්න කර ඇති අතර කිසිදු සැකයක් ඉතිරි නොකර නිදහස් කර ඇත. ඩොමිනිකන් රිපබ්ලික්හි සිවිල් ආරක්ෂක අංශ ඒ රටේ නාවික හමුදාව සහ ස්ථානීය බලධාරීන් ඒකාබද්ධව සුදීක්ෂිකා කොන්නකී සොයා වෙරළ තීරය සහ ඒ අවට මුහුදු ප්‍රදේශ ජෝතිෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර තවම ඇයගේ සිරුර සොයාගෙන නැත. සුදීක්ෂා කොන්නකීගේ පවුලේ ඇගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දැඩිසෙන් කම්පාවට පත්ව සිටින අතර පිට්සබර්ග් විශ්වවිද්‍යාලයේ සුදීක්ෂිකාගේ මිතුරියන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඇය දයාබර බුද්ධිමත් සහ ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වූ සිසුවියක් ලෙස විස්තර කර ඇත.